ආයිබෝවන් මගේ යාළුවෝ හැමදෙනාටම ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා තුසි ප්‍රදීප් මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ ඔන්න මම අදත් අරන් ආවා මැද පෙරදිග රටවල් වලට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට සහ දැනට ඇවිල්ලා වැඩ කරන අයට අරාබි කතා කරන්න වාක්‍ය හදන හැටි කියන්නේ වචන එකතු කරන හැටි වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්නේ channel එක බලන අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න මතක කරන්න එපා. ඒ වගේම තමයි මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් වෙලාවක් කියන්නේ වෙලාවක් ලැබුණ ගමන් මම ඔයාලට රිප්ලයි එකක් දානවා. ඉතින් ඒ වගේම තමයි කියන්නේ වීඩියෝ එක හොඳ නම් තවත් කෙනෙකුට බලන්න මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මගේ වීඩියෝ බලනකොට අනිවාර්යෙන් පොතක් පැනල් ළඟට ගන්න. ඒකේ ලියා ගන්න ඔයාලා පිටු වල වෙන් කරලා ඒ කියන්නේ ඔයාලා කුස්සිය භාවිතා කරන වචන සාලේදී ළමයි බලාගද්දි කියලා අන්න ඒ වගේ පිටු වල වෙන් කරලා ලියා ගන්න. එතකොට ඔයාලට මේ වචන අරගෙන ඒවා එකතු කරලා එක එක විදිහට වාක්‍ය හදලා ඒ අදාළ පිටු වල ඔයාලට ලියා ගන්න පුළුවන්. එතකොට කතා කරන්න ගොඩාක් පහසු වෙනවා අරාබි. ඉතින් වැඩි කතා බහක් නොකර අපි යන් අපේ වීඩියෝ එකට. යාළුවනේ මම මෙතනට අරන් තියෙන්නේ මූලාසන කියන වචනේ. කියන්නේ අවශ්‍ය නැහැ කියන වචනයට තවත් අනිත් මේ වෙනත් වචන එකතු කරලා තමයි මම අද වීඩියෝ එක ඔයාලට ගේන්නේ. ඒක අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය නැහැ. මූලාසන හාදා. මූලාසන හාදා. ඒක අවශ්‍ය නැහැ. මූලාසන හාදා. ඇයි අවශ්‍ය නැත්තේ? ඇයි අවශ්‍ය නැත්තේ? ලේස් මූලාසන. ලේ කියලා කියන්නත් පුළුවන්. ලේ මූලාසන කියලා කියන්නත් පුළුවන් කෙටි වචනේ. ලේ කියලාත් කියනවා. ලේස් කියලා කතා කරන්නත් පුළුවන්. ලේස් මූලාසන. ඇයි අවශ්‍ය නැත්තේ? ලේස් මූලාසන. අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ කියන වචනේ මූලාසන. මූලාසන අවශ්‍ය නැහැ. ඔයා අවශ්‍ය නැහැ. ඔයා අවශ්‍ය නැහැ. මූලාසන එන්ති. ඒ කියන්නේ ගෑනු කෙනෙක්ට කියන්නේ ඔයාව අවශ්‍ය නැහැ. මූලාසන එන්ති. අද අවශ්‍ය නැහැ. අද අවශ්‍ය නැහැ. මූලාසන එලියුම්. මූලාසන එලියුම්. අද අවශ්‍ය නැහැ. මූලාසන එලියුම්. යන්න අවශ්‍ය නැහැ. යන්න අවශ්‍ය නැහැ. මූලාසන රෝ. මූලාසන රෝ. යන්න අවශ්‍ය නැහැ. මූලාසන රෝ. මෙතන අරන් තියෙන යාළුවනේ අද කියන වචනේ. කියන්නේ එලියුම් කියන වචනේ අරන් තියෙන්නේ. එලියුම් කියන වචනෙට තමයි තවත් වචන එකතු කරලා හදලා තියෙන්නේ. අද ඕන නැහැ. අද ඕන නැහැ. මායිප්කා එලියුම්. මායිප්කා එලියුම්. අද ඕන නැහැ. මායිප්කා එලියුම්. අද කරන්න එපා. අද කරන්න එපා. මා සව්වි එලියුම්. මාපි සව්වි එලියුම් කියලා කියන්නත් පුළුවන්. එහෙමත් කතා කරනවා. මාපි සව්වි එලියුම්, මා සව්වි එලියුම් එහෙම අද කරන්න එපා. මා සව්වි එලියුම්. අද උයන්න. අද උයන්න. තබක් එලියුම්. තබක් එලියුම්. සව්වි අකිල් කියලාත් යාලා කියනවා සමහර වෙලාවට. සව්වි අකිල් කියලාත් කියනවා. සව්වි අකිල් එලියුම් කියලා. එහෙමත් කතා කරනවා. අද උයන්න. තබක් එලියුම්. අද නිමාඩු. අද නිමාඩු. ඉජාසා එලියුම්. ඉජාසා එලියුම්. අද නිමාඩු. ඉජාසා එලියුම්. අද එළියට යනවා. අද එළියට යනවා. රෝ එලියුම් බර්රා. රෝ එලියුම් බර්ලා. මේ වගේ යාළුවනේ දැන් වචන දෙකක් එකතු කරලා එහෙම හදාගන්න ඊට පස්සේ පුංචි වචනයක් තව ඒකට දාන්න. දැන් අද යනවා. අද යනවා රෝ එලියුම්. ඒකට තව වචනයක් දාපුවාම එළියට. එළියට බර්රා. අන්න ඒ වගේ වචනයක් ඒකට එකතු කරන්න. පුංචි වචන එකතු කරලා කතා කරන්න ඉගෙන ගන්න. අද එළියට යනවා. රෝ එලියුම් බර්රා. මට අද ඕන. මට අද ඕනේ. ආනයිප්ක එලියුම්. ආනයිප්ක එලියුම්. මට අද ඕනේ. ආනයිප්ක එලියුම්. අද මම කීවා. අද මම කීවා. ආනගුල් එලියුම්. ආනාගුල් එලියුම්. අද මම කීවා. දැන් මේ වචන තුනට තව වචනයක් දාන්න පුළුවන්. ඒක අද මම කිව්වා. නේද? අද මම කිව්වා ඒක. අන්න එහෙම කියන්න පුළුවන්. අද මම කීවා ඒක. ආනගුල් එලියුම් හාදා. එහෙම වචනේ දාන්න පුළුවන්. දැන් අද මම කීවා. ආනගුල් එලියුම් තව වචනයක් දැම්මොත් අද මම කීවා ඒක. ආනගුල් එලියුම් හාදා. එහෙම කියන්න පුළුවන්. ඔයාලට වචන යන්නේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඔහමයි අරාබි වචන එකතු කරලා වාක්‍ය හදලා අරාබි කතා කරන්න ඉගෙන ගන්න. ඉතින්
ගොඩාක්ම පහසු වෙන විදිහට තමයි මම වීඩියෝ අරන් ඉන්නේ. ඔයාලට අනිවාර්යයෙන්ම කතා කරන්න පුළුවන් වෙනවා මේ වීඩියෝ එකක් බලපු ගම. ඉතින් ඒ වගේම තමයි මම අර කලින් කිව්වා වගේ පොතක ලියලා අනිවාර්යයෙන්ම පාඩම් කරන්න. ඉතින් ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.